සුබ දවසක් ඔයාලට. ඉතින් අලුත් පාඩම් මාලාවකින් තමයි මම එකතු වෙන්නේ. ඉතින් ස්ටැටිස්ටික්ස්. එහෙම නැත්නම් අපි සරලවම කියනවා ස්ටැට් කියලා. ඉතින් ස්ටැට් අමාරුයිද? එහෙනම් එන්න. අපි බේසික් ස්ටැට් වල ඉඳන් ඔයාලට අමාරු පාඩම් වෙනකම් ඒ ගැන කතා කරමු. ඔයා විශ්වවිද්‍යාලයේ ස්ටැට් සම්බන්ධ උපාධියක් හදාන්න කෙනෙක්ද? එහෙම නැත්නම් සංඛ්‍යානය සම්බන්ධ මොනවම හෝ ඉගෙන ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් තරග විභාගවලට මේ ඕනම කෙනෙක්ට මේ විෂය වැදගත් වේවි. එහෙනම් අපි අද ඉඳන් මේ පාඩම් මාලාව පටන් ගමු. සංඛ්‍යානය කියලා කියන්නේ සරලවම මේක ඔයාලගේ ඔළුවට සරලවම දාගන්න වැඩි හිතන්න එපා. සංඛ්‍යානය කියලා කියන්නේ විශේෂයෙන්ම දත්ත මත පදනම් වුණු විෂයක්. يعني මෙහි මූලික පදනම තමයි දත්ත. ඒ කියන්නේ ඕනෑම විශේෂ ක්ෂේත්‍රයකට විශේෂිත වෙච්ච දේවල් තියෙනවනේ. ඒ වගේ සංඛ්‍යානයේ විශේෂිතම දේ තමයි දත්ත කියන දේ. අපි දැන් මේ සංඛ්‍යානය කියන විෂයෙන් කරන්නේ දත්ත යොදාගෙන ඒවා නිගමනවලට පුරෝකථනයන්ට එළඹීම තමයි. මෙහිදී අපි දත්ත රැස් කරනවා, දත්ත සංවිධානය කරනවා, දත්ත ඉදිරිපත් කරනවා, ඒ වගේම දත්ත විශ්ලේෂණය කරලා ඒ විශ්ලේෂිත ප්‍රතිඵල මගින් නිගමන හා පුරෝකථනවලට එළඹෙනවා. එහිදී අපි එක එක ක්‍රමවේදයම යොදා ගන්නවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. මෙම විෂය ගොඩක් විෂයන් එක්ක බද්ධව තියෙනවා. ඒ කියන්නේ සමහර විෂයන් වල ඇතුලේ මෙම සංඛ්‍යානය කියන විශේෂ ක්ෂේත්‍රයේ යම් යම් කොටස් ඇතුළත් වෙනවා. ගොඩක් වෙලාට ආර්ථික විද්‍යාව, ජන හා සංනිවේදනය, ඊට පස්සේ IT සම්බන්ධ විෂයන් වලදී මේ හැම විෂයකදීම සංඛ්‍යානය කියන විෂයත් වැදගත් වෙනවා. සංඛ්‍යානය කියන විෂය ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි descriptive statistics. ඒ කියන්නේ විස්තරාත්මක සංඛ්‍යානය. අනිත් එක තමයි අනුමිතික සංඛ්‍යානය කියන එක. අපි දැන් කතා කරමු විස්තරාත්මක සංඛ්‍යානය කියලා කියන්නේ මොකක්ද කියලා. විස්තරාත්මක සංඛ්‍යානය කියලා කියන්නේ අපි දත්ත යොදාගෙන මොකක් හරි විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ විස්තරය ඉදිරිපත් කරන්න වගු ඔස්සේ, ප්‍රස්ථාර මගින්, රූප සටහන්, කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්, ඊට පස්සේ අපකිරණ මිනුම් මේ වගේ විද්‍යාත්මක උපකරණ, සංඛ්‍යාන විද්‍යාත්මක උපකරණ භාවිතා කරලා අපි මේ දත්ත පිළිබඳ විස්තර ඉදිරිපත් කරනවා. මේකට තමයි අපි විස්තරාත්මක සංඛ්‍යානය කියලා සරලවම කියන්නේ. අනුමිතික සංඛ්‍යානය කියලා කියන්නේ දත්ත මත පදනම් වෙලා අපි දත්ත ගත්ත සංග්‍රහණය තියෙනවනේ. ඒ සංග්‍රහණය පිළිබඳව අනුමිතීන් ඉදිරිපත් කිරීම. අපි ඉස්සරහට මේ දේවල් ගැන පැහැදිලිවම කතා කරමු. අපි දැන් බලමු විස්තරාත්මක සංඛ්‍යානය කියන විශේෂ ක්ෂේත්‍රයේ යටතේ මොනවද අපිට තව ඉදිරියට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි චූටි මාතෘකා ටිකක් අද පළවෙනි දවසේනේ කතා කරමු. අපි දැන් බලමු දත්තයක් කියන්නේ මොකක්ද කියලා. අපි මේ විස්තරාත්මක සංඛ්‍යානය කියන මාතෘකාව යටතේ ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ දත්තයක් කියන්නේ මොකක්ද? එහෙනම් දත්ත කියන්නේ මොනවටද කියලා. අපි දැන් හිතමු මොකක් හරි පරීක්ෂණයක් තියෙනවා. මොකක් හරි රිසර්ච් එකක් තියෙනවා. අපි ඒ රිසර්ච් එක හරි පරීක්ෂණය හරි කරන්න අපිට මොකක් හරි අරමුණක් තියෙනවානේ. අන්න ඒ අරමුණට ඍජුවම සම්බන්ධ වෙන කරුණු තමයි අපි දත්ත කියලා හඳුන්වන්නේ. දැන් කියන්නේ රිසර්ච් එකක් තියෙනවා නම් ඔයාලා ඉස්සෙල්ලාම මේ රිසර්ච් එක වෙනුවෙන් එකතු කරන්න යන්නේ. තොරතුරු එකතු කරන්න යනවා කියලා. අන්නේ එකතු කරන්නේ ඕගොල්ලෝ දත්ත තමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මිනිස්සුන්ගේ දරිද්‍රතාවය පිළිබඳව රිසර්ච් එකක් කරනවා. දැන් ඔයාලා යනවා ඒ හා සම්බන්ධව එකතු කරන්න. ඒගොල්ලෝගේ විස්තර. අන්න අපි එකතු කරනවනේ විස්තර. ආදායම් මට්ටම, උන්ගේ වයස, පවුලේ සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද, උන්ගේ රැකියාව මොකද්ද, අධ්‍යාපන මට්ටම කොහොමද තියෙන්නේ, මේ දේවල් අපි එකතු කරගන්නවනේ. සරලවම කිව්වොත් ඒ දේවල් වලට තමයි අපි දත්ත කියලා හඳුන්වන්නේ. සංඛ්‍යානය කියන විෂයේ මූලිකම දෙයක් තමයි මේ දත්ත කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලමු ලාක්ෂණිකයක් කියන්නේ මොකක්ද කියලා. ලාක්ෂණිකයක් කියලා කියන්නේ මොකක් හරි ප්‍රපංචයක් එක්ක බැඳිලා තියෙන ගුණාංගයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුද්ගලයෙක්ගේ බර, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඊට පස්සේ යාගේ පළාත, ආදායම් මට්ටම මේකත් එක්ක බැඳිලානේ තියෙන්නේ. අන්න ඒ වගේ ගුණාංග වලට තමයි අපි ලාක්ෂණිකයක් කියලා කියන්නේ. එතකොට මොකද්ද විචල්‍යයක් කියලා කියන්නේ? විචල්‍යයක් කියලා කියන්නේ යම් වෙනස් වීමකට ලක්වන ලාක්ෂණිකයක්. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි කලින් කිව්ව උදාහරණ විදිහටම කිසියම් පුද්ගලයෙක්ගේ බර, උස,
ඊට පස්සේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය මේ කරුණු අතරින් මොකක් හරි දෙයක් වෙනස් වෙනවා නම් දැන් බර වෙනස් වෙන්න පුළුවන්, වයස වෙනස් වෙන්න පුළුවන්, උස වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් අපි හඳුන්වනවා විචල්යක් කියලා. එතකොට නියතයක් කියලා කියන්නේ මොකද්ද? දැන් විචල්යක් කියලා කියන්නේ වෙනස් වෙන දෙයක් නම් වෙනස් වෙන්නේ නැති දේවල් වලට අපි කියන්නේ නියතයක් කියලා. යම් දෙයක් වෙනස් වෙනවා නම්, ඒ කියන්නේ ලාක්ෂණිකයක් වෙනස් වෙනවා නම් අපි මේ දේවල් වලට කියනවා විචල්යක් කියලා. වෙනස් වෙන්නේ නැත්තම් ඒක නියතයක් කියලා කියනවා. හරි. දැන් අපි බලමු දත්ත කොයි විදිහටද බෙදෙන්නේ කියලා. මේක මේ පිළිවෙලක් නැහැ 1 2 3 කියලා. මේ විදිහට බෙදෙන්න පුළුවන්. අපි අභ්‍යන්තර දත්ත කියන්නේ මොනවද කියලා නේද ඉස්සෙල්ලාම කතා කරමු. අභ්‍යන්තර දත්ත කියලා කියන්නේ මම උදාහරණයක් ඇසුරින් පැහැදිලි කරන්නම්. දැන් හිතන්නකො මොකක් හරි කම්පැනි එකක් මොකක් හරි නිෂ්පාදනයක් කරන ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ඉන්න සේවකයෝ සංඛ්‍යාව, ඒ ආයතනයේ සාමාන්‍ය මාසික වැටුප, ඊට පස්සේ වයස, ඊට පස්සේ පළපුරුද්ද, ඒ කියන්නේ සේවකයින්ගේ වයස, පළපුරුද්ද, සාමාන්‍ය මාසික වැටුප, ඒ දේවල් එම ආයතනයේට අභ්‍යන්තර දත්ත. මොකද ඒවා ඒ ආයතනයේට ඇතුළේ තියෙන දේවල් ඒවා අභ්‍යන්තර දත්ත. හැබැයි බාහිර දත්ත කියලා කියන්නේ ඒ ආයතනයෙන් නිෂ්පාදිත භාණ්ඩය. ඒ භාණ්ඩයට වෙළඳපොලේ ඇති ඉල්ලුම, පාරිභෝගික කැමැත්ත, ඊට පස්සේ වෙළඳපොළවල් කොච්චරක් තියනවද යාලට, පාරිභෝගිකයාගේ ආදායම, අන්න ඒ දේවල් තමයි බාහිර දත්ත විදිහට අපි හඳුන්වන්නේ. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති. ඊට පස්සේ බලමු ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත කියන්නේ මොනවද කියලා. සරලවම කිව්වොත් ප්‍රාථමික දත්ත කියලා කියන්නේ මොකක් හරි රිසර්ච් එකක් කරනවා නම් ඔයා ගිහිල්ලා දත්ත එකතු කර ගන්නවා නම් තමන්ම ගිහින් ඒ දත්ත එකතු කර ගන්නවා නම් අපි ඒවට කියනවා ප්‍රාථමික දත්ත කියලා. ද්විතීයික දත්ත කියලා කියන්නේ එතකොට අපි ගිහින් දත්ත එකතු කරන්නේ නැහැ. අපි ඊට වඩා ඒ කියන්නේ එහෙම කරන්නේ නැතුව අපි ඒ ආශ්‍රයෙන් කරලා තියෙන වෙන රිසර්ච් එකක් ආශ්‍රයෙන්, එහෙම නැත්නම් නිවුස් පේපර් එකකින්, එහෙම නැත්නම් තව මොකක් හරි අපිට ගන්න පුළුවන් මොකක් හරි රිසෝස් එකකින් අරගෙන අපි ගන්න දත්ත වලට අපි හඳුන්වනවා ද්විතීයික දත්ත කියලා. ඒ කියන්නේ ප්‍රාථමික දත්ත කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි ග්‍රාමීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියක මොකක් හරි සාර්ථකත්වය ගැන පරීක්ෂණයක් කරනවා. එතකොට ඒක මම නම් කරන්නේ මමම ගිහිල්ලා ඒකේ ඉන්න ශ්‍රමිකයෝ, පුහුණු ශ්‍රමිකයෝ දාගෙන යාලට අදාළ දත්ත රැස් කරනවානේ. එතකොට ඒව මමනේ කරන්නේ. එතකොට ඒ අපි රැස් කරන දත්ත අපි හඳුන්වනවා ප්‍රාථමික දත්ත කියලා. පරීක්ෂණයට පරිබාහිර පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක් විසින් රැස් කරනු ලබන දත්ත අපි පිළිගත හැකි වශයෙන් ඒවා නිගල වශයෙන් ප්‍රකාශිත දත්තනේ. ඒවා අපි ගන්නවා නම් ඒවා අපි කියනවා ද්විතීයික දත්ත කියලා. උදාහරණයක් විදිහට අපිට ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාව, ඊට පස්සේ ඒ ආයතනයෙන් මගින් නිකුත් කරන වෙනත් වාර්තා, ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කරන ඊට පස්සේ ප්‍රකාශන, ඒ කියන්නේ වාර්තා, ඊට පස්සේ වෙනත් ප්‍රකාශන, වෙනත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානය ඉදිරිපත් ප්‍රකාශ කරන මූලාශ්‍ර මගින් අපිට මේ දේවල් ගන්න පුළුවන්. ඒවා ද්විතීයික දත්ත කියලා අපි හඳුන්වනවා. ඊළඟට බලමු ප්‍රමාණාත්මක දත්ත හා ගුණාත්මක දත්ත කියලා කියන්නේ මොනවද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මොකක් හරි දත් එක සංඛ්‍යාත්මක දත්තයක්, සංඛ්‍යාව කියන්නේ ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් නම් ඒවා අපි ප්‍රමාණාත්මක. ඒ කියන්නේ ප්‍රමාණයක් තියෙනවා අපිට එතන. දැන් හිතන්නකො පුද්ගලයාගේ උස, බර මේවා ප්‍රමාණාත්මකයිනේ. අපිට ප්‍රමාණයකින් කියන්න පුළුවන්. ඒ කියන්නේ 1යි 2යිද 3යිද 4යිද 5යිද 6යිද ඒ විදිහට අපිට ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ආදායමක්, වියදමක්, ඉතිරියක් මේ දේවල් අපිට ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්න පුළුවන්. ඒකට ගුණාත්මක දත්ත කියලා කියන්නේ මොනවද? ගුණාත්මක දත්ත කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මොකක් හරි පරීක්ෂණයක් හරි මොකක් හරි අවස්ථාවකට අපි අහනවා මේ බිරිම වර්ගයට ඔයා කැමතිද? කැමති නම් එයා ඔව් කියනවා, කැමති නැත්නම් නෑ කියනවා. එතන ප්‍රමාණාත්මක දත්තයක් නෙවෙයි මේක. ඒක ගුණාත්මක දත්තයක්. ඔව්ද නැද්ද? ඔයා ඒ බිම් වර්ගයට කැමතිද, කැමති නැද්ද? ඒත් ඕ හරි නෑ හරිනේ කියන්නනේ. ඒ වගේ වට අපි කියන්නේ ගුණාත්මක දත්ත කියලා. හැබැයි
මේ නවීන සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්පත් එක්ක මේ ගණිතය හා සංගණන මත පදනම් වෙලා තියෙන හින්දා මේවා ගොඩක් වෙලාවට මේ දත්ත විශ්ලේෂණයට අපි යොදාගන්නේ ප්‍රමාණාත්මක දත්ත තමයි බහුල වශයෙන්. ගුණාත්මක දත්ත යොදා ගන්න නැහැ කියනව නෙමෙයි, යොදා ගන්නවා. හැබැයි වැඩි බර ප්‍රමාණයක් තියෙන්නේ ප්‍රමාණාත්මක දත්ත වලට. දැන් අපි බලමු පරිමාණය මත කොහොමද දත්ත වර්ගීකරණය වෙන්නේ කියලා. ඉස්සෙල්ලම තියෙනවා නාම මාත්‍රික දත්ත. නාම මාත්‍රික දත්ත කියලා කියන්නේ යම් සංඛ්‍යාවක්, යම් පුද්ගලයෙක්, වස්තුවක්, එහෙම නැත්නම් ස්ථානයක් අඳුර ගන්න පහසුවට අපි කොහොමද ඒවට භාවිතා කරන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට බස් රථයක ඒ යන මාර්ගයේ අංකය, සේවකයෙකුගේ සේවා අංකය, අනුක්‍රමික අංකය. ඒ දේවල් තමයි අපි නාම මාත්‍රික දත්ත කියලා කියන්නේ. ඊටසේ පටිපාටිගත දත්ත. පටිපාටිගත දත්ත කියලා කියන්නේ මොකක් හරි තේරුමක් තියෙනවා. යම් අර්ථයක් සහිතව පිළිවෙලකට සකස් කරපු දත්ත. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට වෙන්න පුළුවන්, අවරෝහණ පිළිවෙලට වෙන්න පුළුවන්. ඒ වගේ සකස් කරපු දත්ත අපි පටිපාටිගත දත්ත කියලා කියනවා. එහෙම නැත්නම් තරහා දත්ත කියලත් අපි මේ පටිපාටිගත දත්ත හඳුන්වනවා. මේ වගේ පිළිවෙලෙහි මේ දත්තවල පිළිවෙලේ අර්ථයක් තිබ්බත් අගයන් දෙකක් අතර වෙනසෙහි කිසිම අර්ථයක් නැහැ. ඒ කියන්නේ පිළිවෙලක් තියෙනවා. හැබැයි අගයන් අතර වෙනසෙහි අර්ථයක් නැහැ. ඒක තමයි විශේෂම දේ. ඔයාලට මේවා ෂෝට් නෝට් ලියන්න වෙන පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට මේ වගේ නෝට්ස් මතක තියාගන්න එක හොඳයි, විශේෂිත කරුණු. මේවා කියන්නේ අර සංඛ්‍යා දෙකක් අතර වෙනසක් හෝ එතන අර්ථයක් නැහැ. නමුත් පිළිවෙලට තියෙනවා. ආරෝහණ පිළිවෙලට, අවරෝහණ පිළිවෙලට. ඒ වගේ උදාහරණයක් විදිහට මොකක් හරි බීම් වර්ගයකට පුද්ගලයන් දක්වන කැමැත්ත. හොඳ, නරක, ඊටා හොඳයි, ඊටා නරකයි. ඒ විදිහට අපිට පිළිවෙලක් හදන්න පුළුවන්. හැබැයි එහි ඇතුලේ අර්ථයක් නැහැ. ඊට පස්සේ ප්‍රාන්තර දත්ත. මොනවද ප්‍රාන්තර දත්ත කියලා කියන්නේ? මේ වගේ දත්තයන්ට නියතයේ බිඳුවක් නැහැ. උෂ්ණත්වය මිනුම් කිරීමට අපි භාවිත කරන සෙල්සියස් අංශක හෝ ෆැරන්හයිට් අංශක ඒ වගේ ලැබෙන දත්ත, ඒ වගේම මුහුදු මට්ටමේ සිට ගොඩබිමට ඇති උස වගේ වගෙන් ලැබෙන දත්ත ආදියට තියෙන සාපේක්ෂ බිඳුවක්. ඉතින් මෙවැනි දත්ත අපි ප්‍රාන්තර දත්ත කියලා හඳුන්වනවා. අනුපාත දත්ත කියන්නේ මොනවද? අනුපාත කියන්නේ අනුපාතයක් විදිහට ප්‍රකාශ කර ඇති සියලුම දත්ත වර්ග අනුපාත දත්ත. ඒ කියන්නේ එම දත්තයන්ට නිරපේක්ෂ බිඳුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවට අර්ථයක් තියෙනවා. දැන් හිතන්නකෝ දුර මයින, කිලෝමීටර, මීටර, සෙන්ටිමීටර, ඒ වගේම බර මයින ගන්න කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් ආදී මිනුම් මේක වලින් ලැබෙන දත්ත අනුපාත දත්ත වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගණන, මුද්‍රණ දෝෂ සංඛ්‍යාව අර ඒ වගේ බිඳුව කියන එකට අගයක් තියෙනවා. ඒ කියන්නේ බිඳුව කියන එකට අර්ථයක් තියෙනවා. දැන් හිතන්නකෝ මොකක් හරි පත්තරයක හරි මොකක් හරි දැන් මුද්‍රණයක් කරලා තියෙන එකක මුද්‍රණ දෝෂ ගණන බිඳුවයි. එතකොට එතන අර්ථයක් තියෙනවානේ. අන්න ඒ වගේ වට අපි කියනවා අනුපාත දත්ත කියලා. මම හිතනවා ඔයාලට මේ පාඩම මේ චූටි පාඩම තේරෙන්නේ නැති කියලා. අපි අද කරේ විස්තරාත්මක සංඛ්‍යානය යන කොටස යටතේ මූලිකවම විශේෂිත වචන කිහිපයක තේරුම් සහ දත්ත වර්ග. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. ඔයාලා තව සංඛ්‍යානය සම්බන්ධ දැනගන්න අමාරු පාඩම් මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අපි මේ දේවල් ගැන ඉදිරියට කතා කරමු.